ඔබේ ජීවිතයේ ඔබ කරන වැඩවලින් 80%ක්ම කිසිම වැඩක් නැති ඔබට සාර්ථකත්වය නොදෙන වැඩ කියලා කවුරු හරි කිව්වොත් ඔබ ඒක විශ්වාස කරනවද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබේ ඇඳුම් අල්මාරියේ තියෙන ඇඳුම් වලින් 80%ක්ම ඔබ එදිනදා ජීවිතයේදී භාවිතයට ගන්නෙ නැහැ. ඒකෙන් 20%ක් විතරයි ඔබ භාවිතයට ගන්නෙ. ඒ වගේම ඔබේ දුරකථනයේ තියෙන ඇමතුම් අංකවලින් ඔබ 80%ක්ම එදිනදා භාවිතයට ගන්නෙ නැහැ. ඒකෙන් 20%ක් විතරයි ඔබ භාවිතයට ගන්නෙ. මේක අහඹු සිද්ධියක් නෙවෙයි. මේක තමයි ලෝකයේ තියෙන ප්‍රබලතම රහස. අද අපි කතා කරන්න යන්නේ ඔබ අවුරුදු ගණන් මහන්සි වෙලා අත්පත් කර නොගත්ත සාර්ථකත්වය එක පුංචි වෙනසකින් කොහොමද ලබා ගන්න කියලා. මේ විශ්මිත රහස ලෝකයට කියන්නේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වුණු රිචඩ් කොච් විසින්. ඔහු විසින් රචනා කරපු The 80-20 Principle කියන කෘතිය ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. රිචඩ් කොච් කියන්නේ නිකම්ම පොත් ලියන කෙනෙක් නෙවෙයි. ඔහු මේ නියමය තමන්ගේ ජීවිතයට සහ ව්‍යාපාරවලට භාවිත කරලා බිලියනපතියෙක් බවට පත්වුණු ප්‍රායෝගික සාර්ථකත්වයක් ලබපු පුද්ගලයෙක්. මේ නියමය මුලින්ම සොයාගත්තේ 1897 දී විල්ෆ්‍රෙඩෝ පරේටෝ කියන ඉතාලි ජාතික ආර්ථික විද්‍යාඥයා විසින්. ඔහු එංගලන්තයේ ධනය බෙදී ගොස් ඇති ආකාරය ගැන පර්යේෂණ කරද්දී දැක්කා මුළු එංගලන්තයේම තියෙන ඉඩම් සහ ධනෙ 80%ක්ම අයිති වෙලා තියෙන්නේ එරට ජනගහනයෙන් 20%ක් වුණු කුඩා පිරිසකට කියලා. පස්සේ ඔහු තමන්ගේ ගෙවත්තේ තියෙන මෑකරල් වවපු පාත්තියක් දිහා බලද්දී දැක්කා ඒ මෑකරල් වලින් 80%කම අස්වැන්න ලැබිලා තියෙන්නේ පැලවලින් 20%කින් කියලා. රිචඩ් කොච් මේ පැරණි ආර්ථික නියමය අරගෙන අපේ ජීවිතයේ සාර්ථකත්වයට, අපේ ව්‍යාපාරවලට, අපේ සතුට ලබා ගැනීමට කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ. අපි මේ ගැන තමයි අද මේ The 80-20 Principle කියන කෘතිය ගැන කතා කරද්දී ඔබට හෙළිදරව් කරන්නේ. අද මේ වීඩියෝ අවසන් වෙද්දී මේ සම්පූර්ණ පොතම කියව වගේම ඔබේ ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කරන ඒ පුංචි වෙනස්කම් ඒ 20% කොහොමද හඳුනගන්නේ කියලා පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි පොඩි කාලේ ඉඳන්ම හිතාගෙන ඉන්නේ ලෝකය වැඩ කරන්නේ 50-50 සාධාරණ ක්‍රමයට කියලා. ඒ කියන්නේ අපි දාන උත්සාහයට සමාන ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා කියන එකයි. නමුත් රිචඩ් කොච් අපිට පැහැදිලිවම පෙන්වා දෙනවා ලෝකේ කිසිම දෙයක් එහෙම සමානව බෙදලා යන්නේ නැහැ කියලා. ලෝකයේ හැම දෙයකම ලොකු අසමතුලිතතාවයක් තියෙනවා. ඒක තමයි 80-20 නියමයේ මූලිකම පදනම. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි කරන ක්‍රියාකාරකම් වලින් අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ 20%කින් විතරයි. ඒ වගේම අපිට එන ප්‍රශ්න වලින් 80%ක්ම ඇති වෙන්නේ හේතු 20%ක් නිසා. මේ කියන නියමය ව්‍යාපාර ලෝකයට, අධ්‍යාපනයට, ධනය උපයන්න, අපේ ඵලදායීතාවයට වගේම අපේ පෞද්ගලික සම්බන්ධතාවලටත් එකම විදිහට බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලෝකයේ තියෙන මුළු ධනයෙන් 80%ක්ම තියෙන්නේ ලෝක ජනගහනයෙන් 20%ක් අතේ. පාරවල් වල සිදුවන රිය අනතුරු වලින් 80%ක්ම කරන්නේ රියතුරන්ගෙන් 20%ක පිරිසක් විසින්. මේ ක්‍රමය අපි හරියටම තේරුම් ගත්තොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා අපේ කාලය, අපේ ශ්‍රමය අපතේ යවන ඒ 80%න් මිදිලා අපිට වැඩක් වෙන 20% මොකක්ද කියලා තේරුම් අරගෙන අපේ කාලය සහ ශ්‍රමය ඵලදායී විදිහට යොදව ගන්න. මේ පොතේ සඳහන් වෙන පළමු සහ වැදගත්ම දේ තමයි සාර්ථකත්වය කියලා කියන්නේ වැඩිපුර වැඩ කිරීම නෙමේ. නිවැරදි දේ තෝරගෙන හරියටම කරන එක. මේක පැහැදිලි කරන්න රිචඩ් කොච් පොත තුල ගෙනෙන ඉතිහාසගත උදාහරණයක් තමයි ජෝසප් ජුරාන්ගේ ගුණාත්මක විප්ලවය සහ IBM සමාගමේ කතාව. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ නිෂ්පාදන ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටලා තිබුණේ. ඒ කාලේ ජෝසප් ජුරාන් කියන ඉංජිනේරුවා මේ 80-20 නියමය ජපන් කර්මාන්ත ශාලාවලට හඳුන්වලා දුන්නා. ඔහු කිව්වා කර්මාන්ත ශාලාවක සිදුවන දෝෂ වලින් 80%කටම හේතු වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන කුඩා ගැටලු 20%ක් කියලා. ඔහු ඒකට කිව්වේ vital few and the tribal many. ඒ කියන්නේ ඉතා වැදගත් සුළු ප්‍රමාණය සහ වැදගත්කමක් නැති විශාල ප්‍රමාණය කියලා.
ජපන් සමාගම් ඒ ගැටලු 20% හොයාගෙන ඒවා නිවැරදි කළාම ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක භාවය ලෝකයේ අංක 1 බවට පත් වුණා. ටොයෝටා, සෝනි වගේ සමාගම් ලෝකෙම ආක්‍රමණය කළේ මෙන්න මේ කියන රහස නිසා. ඒ වගේම 1963 වසරේදී IBM පරිගණක සමාගම විසින් සොයාගත් විශේෂ දෙයක් ගැන රිචඩ් කොච් මේ පොතේ සඳහන් කරනවා. IBM සමාගමේ ඉංජිනේරුවන් සොයාගත්තා පරිගණකයක් වැඩ කරන කාලෙන් 80%ක්ම වැය කරන්නේ එහි ඇති උපදෙස් මාලාවෙන්. ඒ කියන්නේ කෝඩින් වලින් 20%ක් ක්‍රියාත්මක කරන්න කියලා. මේක තේරුම් ගත්තු IBM සමාගම කළේ ඒ බහුලවම භාවිත වන 20%ක උපදෙස් මාලාව ඉතාමත් වේගවත් සහ පහසු වන ආකාරයට පරිගණකය නැවත නිර්මාණය කරන එක. මේකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? ඔවුන්ගේ පරිගණක අනිත් තරඟකාරී සමාගම්වල පරිගණකවලට වඩා කිහිප ගුණයකින් වේගවත් වුණා. රිචඩ් කොච් මේ උදාහරණ හරහා අපිට කියන්නේ අපි කරන ඕනෑම කාර්යකදී සියලුම දේ එකම මට්ටමකින් වැදගත් වෙන්නේ නැහැ කියන එකයි. ඔබ රැකියාවක් කළත්, ඔබ ව්‍යාපාරයක් කළත්, ඔබ කරන හැම වැඩක්ම එකම විදිහට වටින්නේ නැහැ. ඒ නිසා ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබ කරන සියලුම වැඩ අතරින් ඔබේ ආයතනයට හරි ඔබේ ජීවිතයට හරි වැඩිම වටිනාකමක් දෙන ඒ කුඩා 20% මොකක්ද කියලා හොයාගන්න එක. මේ පොතේ කතා වෙන දෙවන සහ තවත් වැදගත්ම පියවරක් තමයි ව්‍යාපාර සහ සාමාන්‍ය අගයන් පිළිබඳ උගුල. රිචඩ් කොච් තමන්ගේ ව්‍යාපාරික උපදේශක ජීවිතයේදී දැක්ක ලොකුම රහසක් මෙහිදී හෙළි කරනවා. බොහෝ ව්‍යාපාරිකයන් හිතන්නේ තමන්ගේ සියලුම ගනුදෙනුකරුවන් සහ සියලුම නිෂ්පාදන තමන්ට ලාභ ගෙන දෙනවා කියලා. සාමාන්‍ය ගිණුම් කරන ක්‍රමවලින් පෙන්වන්නේත් එහෙමයි. නමුත් 80-20 නියමයට අනුව ගැඹුරින් පරීක්ෂා කරලා බැලුවාම පෙනෙන සත්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඕනෑම ව්‍යාපාරයක මුළු ලාභයෙන් 80%ක්ම ගෙන එන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වලින් හෝ ගනුදෙනුකරුවන්ගෙන් 20%ක් වුණු කුඩා පිරිසක් විසින්. රිචඩ් කොච් මේ බව ඔප්පු කරන්න යොදාගන්න ප්‍රබලතම පර්යේෂණයක් තමයි බියර් පානය කරන්නන් පිළිබඳ පර්යේෂණය. ලෝකයේ විකිනෙන මුළු බියර් ප්‍රමාණයෙන් 80%ක්ම පානය කරන්නේ බියර් බොන මිනිසුන්ගෙන් 20%ක් වන නිරන්තර පාරිභෝගික පිරිසක් විසින්. ඒ වගේම චිත්‍රපට කර්මාන්තය ගත්තත් තිරගත වන චිත්‍රපටවලින් 20%ක් තමයි මුළු කර්මාන්තයේම ආදායමෙන් 80%ක් උපයන්නේ. පොතේ සඳහන් වන ආකාරයට බොහෝ ආයතනවල පහළම ඉන්න 80%ක ගනුදෙනුකරුවන් ආයතනයට කිසිම ලාභයක් ගෙන එන්නේ නැහැ. ඒ මදිවට ආයතනයේ සේවකයන්ගේ කාලය සහ ශක්තියෙන් 80%ක්ම වැය වෙන්නේ මේ ලාභ නොදෙන ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්න විසඳන්න. රිචඩ් කොච් අපිට ලබා දෙන උපදෙස තමයි අපේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ හෝ අපිට ලාභදායී තත්ත්වයට රැගෙන එන්න උත්සාහ කරන ඒ 20% පිරිස හඳුනාගෙන ඔවුන්ට ඉහළම සැලකිල්ල දක්වන්න කියන එක. ඒ වගේම අපේ කාලය කන කිසිම ප්‍රතිඵලයක් නොදෙන අනිත් 80% පිළිබඳව ඉක්මන් තීරණයක් ගන්න එක. මේක අපේ පෞද්ගලික ජීවිතයටත් ඒ විදිහටම අදාළයි. අපේ කාලය සහ ශක්තිය උරාබොන අපිට කිසිම වටිනාකමක් නොදෙන දේවල් වලින් ඈත් වෙලා අපේ ජීවිතය ඉහළට ඔසවා තබන දේවල් වලට පමණක් මුල් තැන දීම තමයි සැබෑ සාර්ථකත්වයේ රහස වෙන්නේ. මේ පොතේ කියන තුන්වෙනි වැදගත්ම කාරණාව තමයි සාම්ප්‍රදායික කාල කළමනාකරණය සම්පූර්ණයෙන්ම වැරදි කියන එක. අපි හැමෝම අහලා තියෙනවා කාලය කළමනාකරණය කරගන්න නම් දවසේ තියෙන පැය 24ම ක්‍රමවත්ව බෙදාගෙන හැම පැයකින්ම උපරිම වැඩක් ගන්න ඕනේ කියලා. නමුත් රිචඩ් කොච් මේ පොතේ හඳුන්වා දෙනවා The 80-20 Time Revolution. එහෙම නැත්නම් කාලයේ විප්ලවය කියලා සංකල්පයක්. ඔහු කියන්නේ අපේ ජීවිතයේ තියෙන සියලුම කාලය එකම වටිනාකමකින් යුක්ත නැහැ කියන එක. අපේ ජීවිතයේ අපි ලබන සාර්ථකත්වයෙන් සහ සතුටෙන් 80%ක්ම අපිට ලැබෙන්නේ අපි ගත කරන කාලයෙන් 20%කදී පමණයි. අනිත් 80%ක කාලය තුල අපි කරන්නේ නිකම්ම කාර්යබහුල වෙන එක සහ වැදගත්කමක් නැති සුළු දේවල් පස්සේ දුවන එක. රිචඩ් කොච් කියනවා අපි කාලය කළමනාකරණය කරගන්න දරන උත්සාහය නවත්ත ගන්න ඕනේ කියලා. ඒ වෙනුවට අපි කරන්න ඕනේ අපේ කාලයෙන් උපරිම වටිනාකමක් දෙන ඒ විශේෂිත 20%ක කාලය. ඒ කියන්නේ අපේ high value time එක මොකක්ද කියලා
හඳුනගන්න එක. උදාහරණයකට ඔබේ කාර්යාලයේ වැඩ කරන පැය 8න් සැබෑවටම වැදගත් තීරණ ගන්න. නිර්මාණශීලී වැඩ කරන පැය 1මාරක් හෝ 2ක් තමයි ඔබේ සාර්ථකත්වයට කෙලින්ම බලපාන්නේ. අනිත් පැය 6ම ගෙවිලා යන්නේ නිකරුණේ තියෙන රැස්වීම් වලට ඊමේල් බලන්න, එහෙම නැත්නම් අනුන්ගේ වැඩ කරන්න. ඒ නිසා මේ පොතෙන් අපිට උගන්වන ප්‍රායෝගික පාඩම තමයි ඔබේ කාලයෙන් වැඩිපුරම අපතේ යන 80% මොකක්ද කියලා හඳුනා ගන්න එක. ඒ ගැන ලෑස්තුවක් හදන්න. ඒ වැඩ හැකිතරම් අඩු කරන්න. එහෙම නැත්නම් වෙනත් කෙනෙකුට පවරන්න. එහෙම ඉතිරි කරගන්න කාලය ඔබේ ජීවිතයේ ලොකුම වෙනසක් කරන්න පුළුවන්. ඒ වටිනා 20%ක වැඩ සඳහා ආයෝජනය කරලා බලන්න. මේ පොතේ 4 වන ප්‍රධාන කාරණාව විදිහට රිචඩ් කොච් අපිට හඳුන්වලා දෙන්නේ වෙනස්ම සංකල්පයක්. ඔහු කියනවා 80-20 විශ්ලේෂණය සහ 80-20 සිතීම අතර යම් වෙනසක් තියෙනවා කියලා. 80-20 analysis. ඒ කියන්නේ දත්ත සංඛ්‍යාලේඛන පාවිච්චි කරලා ගණනය කිරීම කරන්න පුළුවන් කියන එකයි. ඒක අපේ ව්‍යාපාරවලට ගොඩක් වැදගත්. නමුත් අපේ එදිනෙදා ජීවිතයට රිචඩ් කොච් හඳුන්වා දෙන්නේ 80-20 thinking. එහෙම නැත්නම් 80-20 සිතීමේ රටාවක්. මේක සංඛ්‍යාලේඛන මත පදනම් වෙච්ච දෙයක් නෙවෙයි. මේක අපේ හිතේ බුද්ධිමත්ව ඇති කරගත යුතු පුරුද්දක්. 80-20 සිතීම කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔබ කරන ඕනෑම කාර්යකදී ඕනෑම ප්‍රශ්නයකදී ගැඹුරින් හිතලා බලලා ඒකේ තියෙන මර්මස්ථානය එහෙම නැත්නම් විශාලතම බලපෑම කරන්න පුළුවන් කුඩාම කොටස හඳුනා ගන්න එක. මේක හරියටම චෙස් ක්‍රීඩාවක් වගේ. සාමාන්‍ය ක්‍රීඩකෙක් ඔහේ ඉත්ත හොලවද්දී දක්ෂ ක්‍රීඩකෙක් කරන්නේ මුළු ක්‍රීඩාවම වෙනස් කරන්න පුළුවන් එක නිවැරදි ඉත්තෙක් තෝරගෙන ඒ ඉත්තව ඉදිරියට ගෙනියන එකයි. රිචඩ් කොච් කියන්නේ අපි අපේ ජීවිතේ උදේ අවදිවුණු ගමන්ම අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ තමයි අද දවසේ මා විසින් කළ යුතු වැඩ අතරින් මගේ අනාගතයට හෝ මගේ සතුටට වැඩිම බලපෑමක් කළ හැකි. ඒ එකම සහ වැදගත්ම වැඩේ මොකක්ද කියලා තෝරා බේරා ගන්න එක. ඒ සිතීමේ රටාව අපේ ජීවිතයට පුරුදු කරගත්තාම අපිට පුළුවන්කමක් ලැබෙනවා වැඩි මහන්සියක් නොවේ. ඉතා කුඩා වෙහෙසකින් අපිට අපේක්ෂා කරන ප්‍රතිඵලය ලබා ගන්න. දැන් අපි බලමු මේ පොතේ තියෙන 80-20 සංකල්පය අපේ ජීවිතයේ ප්‍රායෝගික පැතිකඩවලට කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. පළවෙනි දේ තමයි අධ්‍යාපනය සහ ඉගෙනීම. ඔබ ශිෂ්‍යයෙක් නම් මුළු විෂය නිර්දේශයම කටපාඩම් කරන්න උත්සාහ කරලා ඔබේ කාලය නාස්ති කරගන්න එපා. ඕනෑම විභාගයකදී අහන ප්‍රශ්න වලින් 80%ක්ම හැදෙන්නේ මුළු විෂය නිර්දේශයේ තියෙන මූලික සහ වැදගත්ම තේමාවන් 20%ක් ඇසුරින්. පසුගිය අවුරුදුවල ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා ඒ නිතරම අහන වැදගත් 20% හඳුනගෙන ඒ කොටස් ඉතාමත් හොඳින් ඉගෙන ගන්න. ඔබට පුදුම හිතෙන තරම් ඉහළ ලකුණු ප්‍රමාණයක් අඩු මහන්සියකින් ඔබට ලබා ගන්න පුළුවන් වේවි. දෙවෙනි දේ තමයි පෞද්ගලික මූල්‍ය කළමනාකරණය සහ ආයෝජනය. රිචඩ් කොච් මේ පොතේ පැහැදිලි කරනවා අපේ ධනය ඉපයීම සම්බන්ධෙනුත් මේ නියමයම අදාළයි කියලා. ඔබ කරන ආයෝජන වලින් 20%ක් තමයි ඔබේ අනාගත ධනයෙන් 80%ක්ම නිර්මාණය කරන්නේ. ඒ නිසා හැම දෙයකටම සල්ලි විසි කරන්නේ නැතිව ඔබට හොඳම ප්‍රතිඵල දෙන, ඔබට හොඳම අවබෝධයක් තියෙන ඒ සාර්ථක ආයෝජන මාර්ග 20% කෙරෙහි ඔබේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඒ වගේම ඔබේ වියදම් වලින් 80%ක්ම සිද්ධ වෙන්නේ අනවශ්‍ය දේවල් 20%ක් නිසා නම් ඒ වියදම් හඳුනගෙන ඒ වියදම් කපලා හරින්න. තුන්වෙනි දේ තමයි අපේ පෞද්ගලික සම්බන්ධතා සහ සතුට. පොතේ සඳහන් වන ඉතාමත් සංවේදී සහ වැදගත් පාඩමක් තමයි අපේ ජීවිතයට සතුට ගෙන එන මිනිස්සු කවුද කියලා හඳුනා ගන්න එක. අපි දවසේ වැඩිපුරම කාලයක් ගත කරන්නේ අපිට කිසිම සතුටක් නොදෙන, අපේ මානසික නිදහස නැති කරන මිනිසුන් එක්ක වෙන්න පුළුවන්. නමුත්
රිචඩ් කොච් පෙන්වලා දෙනවා අපේ ජීවිතයේ සැබෑ සතුටෙන් සහ සහයෝගයෙන් 80%ක්ම ලබා දෙන්නේ අපේ සමීපතම මිතුරන් හරි අපේ පවුලේ සමාජිකින් 20%ක් වුණු කුඩා පිරිසක් විසින් කියලා. ඒ නිසා මේ පොතේ අපිට උගන්වන ප්‍රායෝගික පාඩම තමයි අපේ හැඟීම් වලට අපේ අදහස් වලට කිසිම වටිනාකමක් නොදෙන ඒ 80%ක පිරිස වෙනුවෙන් අපේ කාලය සහ අපේ හැඟීම් වෙන් කරනවා වෙනුවට අපේ ජීවිතයේ අපේ සතුට වෙනුවෙන් අපේ සැනසීම වෙනුවෙන් අපිත් එක්කම ඉන්න ඉතිරි 20% වෙනුවෙන් අපේ කාලය සහ ශ්‍රමය වැය කරන්න කියන එක. ඔහු ඒකට කියන්නේ හැපිනස් අයිලන්ඩ්ස්. එහෙම නැත්නම් සතුටේ දූපත් කියලා. අපේ ජීවිතයේ සතුට ගෙන දෙන ඒ අවස්ථා සහ පුද්ගලින් හඳුනාගෙන ඒ දූපත්වල අපි වැඩිපුර කාලය ගත කරන්න පුරුදු වෙන්න ඕනේ. රිචඩ් කොච්ගේ The 80-20 Principle කියන මේ පොතෙන් අපේ ජීවිතයට ලබා ගන්න විශාලතම පාඩමක් තියෙනවා. ඒ කියන්නේ සාර්ථකත්වය කියන්නේ එක දිගට මහන්සි වෙන එකවත් අහඹු සිද්ධියක්වත් නෙමෙයි කියන එක. ලෝකයේ සාර්ථකම මිනිස්සු සාමාන්‍ය මිනිසුන්ට වඩා දස ගුණයකින් මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ අනිත් මිනිසුන්ට නොපෙනෙන ඒ රන්වන් 20% හඳුනගෙන තමන්ගේ මුළු ශක්තියම ඒ වෙනුවෙන් යොදවන එක. අපේ ජීවිතයේ අපි කරන වැඩවලින් විශාල ප්‍රමාණයක් කිසිම තේරුමක් නැති අපේ කාලය සහ ශක්තිය උරාබොන වැඩ කියලා තේරුම් ගන්න එකම තමයි අපේ සාර්ථකත්වයේ පළමු පියවර වෙන්නේ. අද ඉඳන් හැබැයි වෙනසක් ඔබේ ජීවිතේ කරන්න උත්සාහ කරලා බලන්න. ඒ කියන්නේ ඔබේ රැකියාවේදී, ඔබේ ව්‍යාපාරයේදී, ඔබ කරන අධ්‍යාපන කටයුතු වලදී ඔබට ප්‍රතිඵල නොදෙන 80% මොකක්ද? ඔබට ප්‍රතිඵල ගෙන දෙන 20% මොකක්ද කියලා හඳුනා ගන්න උත්සාහවන්ත වෙන්න. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට වැදගත් වෙන 20% මොකක්ද කියලා හඳුනාගෙන ඒ වෙනුවෙන් උපරිම මහන්සි වෙන්න. ඒ වගේම ඔබට කිසිසේත්ම ප්‍රතිඵල ලබා නොදෙන, ඔබව ආතතියට පත් කරවන, ඒ වැඩකට නැති 80% හඳුනාගෙන ඒ පුරුදු වලින් ක්‍රමක්‍රමෙන් ඈත් වෙන්න පටන් ගන්න. එහෙම කළොතින් ඔබට දැනේවි ඔබේ ජීවිතයේ ආතතිය අඩු වෙලා, නිදහස වැඩි වෙලා, ඔබ හිතුවටත් වඩා වේගෙන් සහ පහසුවෙන් ඔබේ අරමුණු වලට ළඟා වෙන්න ඔබට හැකියාව ලැබෙනවා කියලා. මේ වීඩියෝව හරහා රිචඩ් කොච්ගේ මේ වටිනා කියන පොතෙන් ඔබේ ජීවිතයට වැදගත් පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් මහන්සි වෙන්න ඔබේ ජීවිතයේ තියෙන ඒ රන්වන් ප්‍රබලතම 20% මොකක්ද කියලා හඳුනගන්න. මේ වීඩියෝව ඔබේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා වැදගත් වුණා නම් පහලින් ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට වැදගත් වෙන තවත් මේ වගේ වීඩියෝ බලන්න පහලින් එන ලින්ක් එක ක්ලික් කරන්න.